විඳවන්න සිද්ධ වෙනවා. හේතුව අපි තිරිසන් සතෙක් මැරුණාම එයා මේ වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු දැන් බල්ලෙක් ගත්තොත් අවුරුදු 10 15 මැරෙනවා. එතකොට දැන් අපි දරුවෙක් වගේ එයාව හදනවා ආදරය කර කර. එතකොට අපි එයාව මැරුණාන් පස්සේ අපිට දරු දුක තමයි දැනෙන්නේ. එතකොට මේ වේදනාවල් තියෙන අය අපි ඕන තරම් දැකලා තියෙනවා. ආරාමවලට ඇවිල්ලා තමන්ගේම ළමෙක් මැරෙනවා වගේ අඬනවා ඉවරයක් නැහැ. හේතුව මොකද? ඒ සත්තුන්ට ආදරය කරලයි. සත්තුන්ට ආදරය කිරීම කුසලයක් නෙමෙයි. සත්තුන්ට කාරුණික වෙන්න. අනුකම්පා කරන්න. ඒගොල්ලන්ගේ සත්ත්ව ලෝකේ ඉපදිලා ඒ විඳවන ජීවිතේට කාරුණික වෙන්න. ඒ වගේම පව් කියලා අසරණකම ගැන හිතන්න. ඊට වැඩියෙන් බැඳීම් හදා ගන්න එපා. හේතුව මේ මිනිස්සුත් එක්ක තියෙන බැඳීමුත් අපිට මේ විඳවන්න වෙලා තියෙනවා. තව සත්තුත් එක්කත් බැඳීම් හදාගත්තාම මේ බැඳීම් කොහෙද අවසන් වෙන්නේ? සමහරට අපි මේ මැරෙනකොට අපිට මේ සත්තු කෙරෙහි තිය ඇල්ම අත්හැර ගන්න බැරිනොත් අපි මැරලත් ගිහිල්ලා ඒ සත්තුන්ගේ ලෝකෙ උපදින්න ඉඩ කඩ වැඩි.